හරි දැන් අපි කලින් බැලුවේ කෝෂි මීන් වැලියු තියරම් එක. දැන් අද බලන්න යන්නේ තවත් මේක තමයි අවසාන තියරම් එක මේ තියරම් සීරීස් එකේ. ඒකේ තමයි ලෝපිටෝල්ස් තියරම් එක. මේක L මේක හොස්පිටල් කියලා තමයි එහෙම ඒ කියන්නේ මේ ඒ වචනේ ඉන්නේ එහෙමයි. ඒ කියන්නේ නම මේක මේ ලෝපිටෝල්ගේ තියරම් එක. ලෝපිටෝල්ගේ නියමය. දැන් මේක ඇත්තටම ගත්තොම කෝෂි තියරම් එක තියෙනවනේ. ඒ කෝෂි තියරම් එකෙන්ම ඩිරයිව් වෙන එකක්. එතන මේක ඉතාම වැදගත්. අපිට මේ ලිමිට් සම්බන්ධව මේ තියරම් එක ඇත්තටම ලිමිට් එක්ක තමයි යන්නේ. හැබැයි මේ තියරම් එක මේව කරන්න මොකද ඒ කියන්නේ ඔප්පු කරන්න අපි ගන්නෙ කෝෂි තියරම් එකම තමයි. හරිද? මේක ඇත්තටම කියන්නේ මේ වගේ එකක්. ලිමිට් එක x කියන කෙනා a වලට යද්දී fx බෙදීම gx කියන කෙනා බිඳුව බෙදීම බිඳුව හරි අනන්තය බෙදීම අනන්තය හරි වුණොත් අපිට මේක ලිමිට් එකක් හොයන්න බෑනේ. එහෙම වුණොත් අපිට කරන්න තියෙන දේ තමයි ඒකේ ලිමිට් එක හොයන්න බැරි නිසා මේකේ ලිමිට් එක අපි හොයනවා. මේකෙම අවකලන අනුපාත අතර බෙදීම අපි හොයනවා. හොයපුවම එන අගය තමයි මොකක් හරි කියලා මොකක් හරි අගයක් આવොත් මොකක් හරි ශ්‍රිතයක් આવොත් ඒ ශ්‍රිතය තමයි මෙතනට සමාන වෙන්නේ. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මේක x a fx බෙදීම gx මේක වෙනුවට මේක සමානයි කියන එක තමයි මේ ලෝපිටෝල්ස් නියමයේදී අපිට මේ කියලා දෙන්නේ. මේක වැදගත් වෙනවා මේ අනන්ත බෙදීම අනන්ත වගේ දේවල් බිඳුව බෙදීම බිඳුව වගේ දේවල් සම්බන්ධව අපිට මේ එද්දි අපිට ඒක ලිමිට් හොයාගන්න බෑනේ. එතකොට මේ තියරම් එක වැදගත් වෙනවා. ඒ වගේ මේ තීරණය කරන්න බැරි සීමාව තීරණය කරන්න බැරි ශ්‍රිතයන් අතර අනුපාතවල සීමාව හොයාගන්න මේ නියමය අපිට වැදගත් වෙනවා. අපි ගත්තොත් මේ ලිමිට් එක අපි දන්නවා x කියන එක නම් බිඳුවට යද්දී sin x බෙදීම x කියන එක නම් 1යි. ඒක අපි ජ්‍යාමිතිකව ඔප්පු කරා. හැබැයි අපි දන්නවා sin බිඳුව කියලා කියන්නේ බිඳුවයි x කියලා කියන්නේ බිඳුවයි. එතකොට මෙතන ඉන්නේ බිඳුව බෙදීම බිඳුව. අපි දන්නවා මේකම අපිට ලියන්න පුළුවන් ලෝපිටෝල්ස් නියමය අනුව ලිමිට් එක x කියන එක නම් බිඳුවට ඇදී sin x අවකලනය කරාම cos x අවකලනය කරාම 1. දැන් අපි දන්නවා cos බිඳුව 1යිනේ. ඒකට සමාන වෙනවා. දැක්ක නේද? මේක ඉතාම වැදගත්. මොකද අපිට මේකෙන් පුළුවන් මේ වගේ ඒ කියන්නේ මේ ඉන්ඩිටර්මන්ට් කියන්නේ තීරණය කරන්න බැරි බිඳුව බෙදීම බිඳුව එන අනන්තය බෙදීම අනන්තය එන ඒ වගේ සීමාවල මෙහෙම ජ්‍යාමිතිකවත් ඔප්පු කරගන්න බැරි අවස්ථාවල අපිට පුළුවන් මේක කෙලින්ම අවකලනය කරාම ගොඩක් වෙලාට විසඳෙනවා. ඒ වගේ දේවල් අපිට හොයාගන්න මේක තාම වැදගත් වෙනවා. දැන් අපි කල්පනා කරොත් ඇයි මේක බිඳුව බෙදීම බිඳුව එන්නේ මේකට? දැන් මේකේ ජ්‍යාමිතික අපි ඔප්පු කරගත්ත එකට ආසන්න වෙනවා කියලා. හැබැයි මේකට බිඳුව බෙදීම බිඳුව එන්නේ. ඒකට හේතුව තමයි මේ x කියන කෙනා බිඳුවට ඇදී sin x බිඳුව වෙනවා. උඩ ශ්‍රිතයේ බිඳුවක් වෙනවා. යට ශ්‍රිතයත් බිඳුවක් වෙනවා. දෙන්නම බිඳුවක් වෙනවා. හරිද? දෙන්නම බිඳුවක් වෙනවා. ඒ දෙන්නම බිඳුවක් වෙන නිසා තමයි මෙයා බිඳුව බෙදීම බිඳුවක් වෙන්නේ.
ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේ sin x බෙදීම x කියන එක නා මේ ශ්‍රිතය අපි ප්‍රස්ථාරයක් ඇඳුවත් මෙතන ඉසිදුරක් තියෙනවා. මේ ශ්‍රිතය මෙහෙම එන්නේ ඕක. මෙතන සිදුරක් තියෙනවා. අපි කරන්නේ ඇත්තටම එතකොට මෙතන මේ ආසන්නයේම මේකට මේ ශ්‍රිතයන් දෙක බෙදිලානේ මේක හැදිලා තියෙනවා. මේ ශ්‍රිතයන් දෙක මේ කියන්නේ මෙහා බිඳුවක් වෙනවා sin x කියන කෙනත් බිඳුවක් වෙනවා. sin x මෙතන අපි බැලුවා sin බිඳුව එන්නේ sin x යන්නේ මේ වගේ ප්‍රස්ථාරයක්. එතකොට x කියන කෙනා යන්නේ y සමාන x කියන කෙනා යන්නේ මේ වගේ ප්‍රස්ථාරයක්. හරිද? තේරුණාද? එතකොට sin x කේ තියෙන අනුක්‍රමණයක් මෙතන. ඒ අනුක්‍රමණය නැත්තටම හොයන්නේ x කියන කෙනා බිඳුවේදී අනුක්‍රමණයක් තියෙනවනේ sin x ට. ඒක නැත්තටම අවකලනයෙන් හොයන්නේ. එතකොට x ට තියෙන අනුක්‍රමණයක්. ඒතර මේ දෙක බෙදුවත් එකයි. අර බෙදලා තියෙන එකේ සීමාව ගත්තත් එකයි. හරිද? ඉතින් ඕක ඇත්තටම මේක අපිට අපි තේරුම් ගන්න ඕන ඇත්තටම අනුක්‍රමණය ඒ වෙනස් අනුක්‍රමණය අර දැන් අනුක්‍රමණය කියන්නේ මොකක්ද? අනුක්‍රමණය කියන්නේ අවකලනය කියන්නේ අනුක්‍රමණයනේ. එහෙම හිතුවොත් අනුක්‍රමණය කියන්නේ නැත්නම් අවකලනය කියන්නේ dy බෙදීම dx. ඒ කියලා කියන්නේ x ගේ පොඩ්ඩක් වෙනස් වෙද්දි y ගේ කොච්චරක් වෙනස් වෙනවා. එතකොට මේකේ x ගේ පොඩ්ඩක් වෙනස් වෙද්දි y ගේ කොච්චරක් වෙනස් වෙනවද කියලා බලනවා. ඒකෙත් මේකෙත් x ගේ පොඩ්ඩක් වෙනස් වෙද්දි y ගේ කොච්චරක් වෙනස් වෙනවද කියලා බලනවා. ඔය දෙක බෙදුවම මේ dx ට dx ඇත්තටම කැපිලා යනවා. එතකොට d sin x බෙදීම d cos x dx. ඒ කියන්නේ මේ තේරෙනවද මම කියන්නේ? එතකොට නිකන් අර ඒ වගේ කියන්නේ මෙතන අනුක්‍රමණය වෙනස් වෙන එක ගත්තම ඇති. ඒක බෙදීම අනුපාතය ගත්තම ඇති. තේරෙනවද? ඒක ඇත්තටම මෙහෙම කිව්වට දැන් අනන්තය බෙදීම අනන්තය වගේ අවස්ථාවල අපි ගත්තොත් එහෙම අනන්තය බෙදීම අනන්තය කියලා කියන්නේ වගේ අවස්ථාවල කියලා කියන්නේ මේ ශ්‍රිතයන් දෙකම අනන්තයට යනවානේ. දැන් අපි කියන x කියන බිඳුවේදී අනන්තයට යනවා. එක ශ්‍රිතයක්. අනිත් ශ්‍රිතයත් අනන්තයට යනවා. එතකොට ඇත්තටම ඒ ශ්‍රිතයන් දෙකේ උසවල් වල බෙදීම අපිට ගන්න බෑනේ. ඒ කියන්නේ අපරිමිතට යනවා අපරිමිතට යනවා. ඒතකොට අපිට ඒ ශ්‍රිතයන් දෙකේ අනන්තය බෙදීම අනන්තය එන්නේ ඒකයි ශ්‍රිතයන් දෙකම අනන්තයට යනවා. ඒ සීමාවෙදී. ඉතින් ඒ ස්පර්ශෝන් මුඛ හදනවා. ඉතින් අපි මොකද කරන්නේ? අපි කරන්නේ ඇත්තටම අර ඒවැ මේ y ගේ වෙනස් වීම විතරක් ගන්නවා. ගත්තම ඉවරයි. මොකද y ගේ වෙනස් වීම ඒ කියන්නේ තාම චූටි y යගයක් වෙනස් වීම විතරක් සලකවුවම අපිට කෙලින්ම ඒකේ උත්තරේ ගන්න පුළුවන්. මොකද අනන්තය කියන තැනදී අපිට අර්ථ දක්ව ගන්න බෑනේ. හැබැයි එතනදී චූටි y යගයක් වෙනස් වීම ගන්න පුළුවන්. y යගේ වෙනස් වීම කියන එක කොහොමත් හැමතැනම ඒ කියන්නේ මේ අනන්තය අවස්ථාවේදීත් එකම විදියක් තමයි. ඒ දෙක බෙදලා ගත්තම ඉවරයි. ඉතින් ඒක තමයි කියන්නේ මේ කොච්චර කිව්වත් මෙහෙම හරියන්නේ මේක ඔප්පු කරගන්න ඕන. මේක ඔප්පු කරන්න අපි පාවිච්චි කරන්නේ කෝෂි තියරම් එක. තේරෙනවද මං කියන එක? දැන් කෝෂි තියරම් එක මොකක්ද? ඇත්තටම කෝෂි තියරම් එක කොච්චර වැදගත්ද? දැන් මේකනේ ලෝපිටෝල්ස් තියරම් එක. තියරම් එක මේක. කෝෂි තියරම් එකේදී කියන්නේ ශ්‍රිතයන් දෙකක් ගැන සාකච්ඡා කරනවානේ කෝෂි තියරම් එකේ. දෙකක අවකලනයේ අනුපාතය ගන්නවා. එතකොට මෙතනදී ඇත්තටම මෙහෙම තියෙන මේක සීද. මෙහෙම ශ්‍රිතයන් දෙකක් තියෙනවා.
මෙයා fx මෙයා gx a b. එතකොට මේකනේ f ඍණ fb බෙදීම ga ඍණ gb. ඔක තමයි කෝෂි තියරම් එකේ තියෙන්නේ. හරිද? එතකොට මේකේ a b අතර නෙමෙයි a හා x අතර ගන්නවා. f ඍණ fx ga ඍණ gx කියලා ගන්න පුළුවන්. හරිද? දැන් එතකොට අපි කරන දේ තමයි මේක ඔප්පු කරගන්න. අපි හිතනවා මේ fa සහ ga දෙකම බිඳුව වෙනවා කියලා. ඒ කියන්නේ මෙන්න මෙතන ආරම්භක ස්ථානයේ බිඳුව වෙන අවස්ථාව ගන්නවා. මේක උස නැති කරලා දානවා. නැති කරලා දාලා එතකොට ඒ දෙන්න බිඳුව වෙන අවස්ථාව ගන්නවා. මෙතන ඉඳලා x කියලා ගන්නවා. එහෙම මේක ගාරම් මේක ලිව්වොත් තේරෙනවනේ. f' c බෙදීම g' c කියන එක ගන්න බලන්න. fa බිඳුව කරනවා ga බිඳුව කරනවා. මේක ඔප්පු කරගන්න මේ ලෝපිටෝල්ස් ඔප්පු කරගන්න බෑ. දැන් ඒක නේ අපේ පරමාර්ථය මේ ප්‍රකාශනේ මේ වගේ ප්‍රකාශනයක් ගන්න එකනේ. එතකොට fa බිඳුව කරෝ ga බිඳුව කරෝ. ඒ කියන්නේ කෝෂිකේ මේ විශේෂ අවස්ථාවක් ගන්නවා. a බිඳුව වෙලා fa සහ ga බිඳුව වෙලා a හා x අතර කියන විශේෂ අවස්ථාව ගන්නවා. ලෝපිටෝල්ස් නියමය ඔප්පු කරගන්න. එතකොට බිඳුව ඍණ fx බෙදීම බිඳුව ඍණ gx. එතකොට f' c බෙදීම g' c සමානයි fx බෙදීම gx. right? එහෙමනේ තියෙන්නේ. දැන් අපි කරන්නේ අපි බලමු ඊළඟට මොකද කරලා තියෙන්නේ කියලා. ඊළඟට කරලා තියෙන්නේ මේ දෙපැත්තෙම ලිමිට් ගත්ත එක. දැන් මේකනේ අපිට හදා ගන්න ඕන. ලිමිට් එක අපි ගන්නවා x කියන එක නා 8. තේරෙනවද වැඩේ? දැන් වැඩේ මේකයි. දැන් මේක හැදුනා. මේ පැත්තෙන්. මේක හැදුන්නේ නැහැනේ තාම. දැන් බලන්න මේ තියෙන්නේ මෙතන x කියන කෙනා a වලට යනවා කියලා කියන්නේ මෙතන මැද්දේනේ c තියෙන්නේ. c කොහෙද දැන්නේ? c කියන කෙනත් a වලට ආසන්න වෙන්නේ. එතකොට මේක ලියන්න පුළුවන් f' a බෙදීම g' a සමානයි ලිමිට් එක x කියන කෙනා a ට යද්දි fx බෙදීම gx. right? දැන් f' a බෙදීම g' a කියන එක අපිට මේ වගේ ලිමිට් එකක් විදිහට ලියන්න පුළුවන්. කියන්නේ ආදේශ වෙන විදිහට ලියන්නත් පුළුවන්. ඔන්න x කියන කෙනා a ට යද්දි fx බෙදීම gx ලිමිට් එක x කියන කෙනා a ට යද්දි f' x බෙදීම g' x. මේක කෙලින්ම ආදේශ වුණාම අර f' g' එනවා. මේක තමයි ඉතින්. දැන් තේරෙනවද මේ කෝෂි තියරම් එකේ මේක ඔප්පු කරගන්න විදිය? මේ ටික ලියා ගන්න ෂේප් එකේ. මේ තියෙන්නේ. මේ ටික මෙහෙම ගත්තා. මෙතනින් ගත්තා. දැන් මම මේක ආයෙ පොඩ්ඩක් පැහැදිලි කරලා අපි මේ තියරම් එක ඔප්පු කරගන්න කෝෂි තියරම් එකේ විශේෂ අවස්ථාවක් ගන්න. අපි කරන්නේ මොකද්ද? අපි පොඩි කපටි වැඩක් කරනවා. ඒක තමයි a ඉඳලා x ට ගන්නවා. a ඉඳලා b ට නැතුව. මැද කොහොමද c තියෙනවා. එක්ස්ට්‍රීම් වැලියු තියරම් එකට අනුව.
FA FB සමාන කරනවා. එතකොට මේ උස බිඳුවක් වෙනවා. තේරෙනවද? FA GS මේ බිඳුව කරනවා. සමාන කරනවා නෙමෙයි බිඳුව කරනවා. එතකොට මේ උස බිඳුවක් වෙනවා. මේ දෙක මෙහෙම වෙනවා. ඒක තමයි මෙතන කරේ. ඒක කරන්නේ ඉතින් අපේ අර උඩ තියෙන එක හදාගන්න. එතකොට මෙහෙම ප්‍රකාශනයක් එනවා. ඊට පස්සේ මේ දෙන්නගේ ලිමිට් ගන්නවා. ලිමිට් වලින් අපේ මේ උඩ නියමයේ තියෙන්නේ. දෙන්නගේ මේ ලිමිට් ගත්තට පස්සේ අපිට තේරෙනවා මේ x කියන කෙනා මෙන්න මෙයාගේ a වලට ආසන්න වෙද්දි c කියන කෙනා a වලට ආසන්න වෙනවා. ඊට පස්සේ මේක අපිට කෙලිම මෙතනට ඇප්ලයි කරන්න පුළුවන්. ඇප්ලයි කරාම මේක තමයි එන්නේ ෆයිනල් ආන්සර් එක. දැන් මේක ඇත්තටම මේ බිඳුව බෙදීම බිඳුවටනේ. ඒ දරුව මෙතනදී fx කියන කෙනා බිඳුව වෙනවා. gx කියන කෙනා බිඳුව වෙනවානේ. මං කිව්වේ අර ඒ බිඳුව බෙදීම බිඳුවක් වෙනවා නම් එන්න නම් ඒ ආසන්න වෙන ස්ථානයේදී ශ්‍රිත දෙකම බිඳුවක් වෙන්න ඕන කියලා. මේ බිඳුවක් වෙනවා. ඒකට බිඳුව බෙදීම බිඳුව වෙනවා එතන. ඒකට තමයි අපි මේ දෙක බිඳුව කරේ. හරිද? ඒ කපටි වැඩේ කරගත්තේ ඒක. ට්‍රික්ස් තියෙන්නේ. ඉතින් ඔප්පු කිරීම කියන්නේ පොඩි ට්‍රික්ස්. දැන් බිඳුව බෙදීම බිඳුව මෙහෙම ආවට අනන්ත බෙදීම අනන්තය ගන්නත් එපා. ඒක කොහොමද කරගන්නේ? ඒක තමයි දැන් මම ඊළඟට පෙන්වන්න යන්නේ. ඒකත් කෝචි තියරම් එකෙන් තමයි ඔප්පු කරගන්න වෙන්නේ. ඒකේ කෝචි තියරම් එකෙන් අර අනන්ත බෙදීම අනන්ත යන අවස්ථාවත් ඔප්පු කරගන්න පුළුවන්. එහෙම නැතු නිකන් අර dy/dx වලින් හිතුවොත් අපිට බිඳුව බෙදීම බිඳුව කියන අවස්ථාව විතරයි හිතා ගන්න පුළුවන්. කෝචි තියරම් එකේ එහෙම නැහැ. දැන් මේක කරගන්න වෙන්නේ තවත් පොඩි කපටි වැඩක් දාලා තමයි. දැන් මේකනේ කෝෂි තියරම් එක. අපි මෙහෙම එකක් කරනවා. අපි මේක පොඩ්ඩක් පැත්තකින් තියනවා කෝෂි තියරම් එක. පැත්තකින් තියලා fx බෙදීම gx ගන්නවා. අපි මේ fx බෙදීම gx කියන එක මෙහෙම ලියනවා. ධන fa ඍණ fa. ඒකට ඒක කැපිලා යනවා. gx කියන එක ධන ga ඍණ ga. මේක මේ කෝෂි තියරම් නෙමෙයි මේක වෙනම මේකත් දැන් අනන්ත බෙදීම අනන්තයට මේක ඔප්පු කරගන්න. එතකොට මේකට මේක කැපෙනවා. දැන් අපි දන්නවා අනන්ත බෙදීම අනන්තයකදී fx උත් අනන්තයට යනවා. මං කියවනේ ස්පර්ශෝන්මුඛ වගේ fx උත් අනන්තයට යනවා gx උත් අනන්තයට යනවා. මේ දෙන්න අනන්තයට යද්දී ඔය කියන්නේ මේ fa සහ මේ fa වල කියන්නේ වැඩක් නැහැ වගේ. අපිට කැමති එකක් ගන්න පුළුවන්. ඕන එකක් ඕන විදිහකට ගන්න පුළුවන්. ඉතින් අපි කරන්නේ fx අපේ කෝෂි දාගන්න පුළුවන් වෙන විදිහට fx ඍණ fa ව ගන්නවා. ඒක මෙතනින් ලියන්න. ඒ කියන්නේ fx gx fx අනන්තයට යද්දී gx අනන්තයට යද්දී fx අනන්තයට යද්දී gx අනන්තයට යද්දී fa නොසලකා හැරිය හැකිය. gත් නොසලකා හැරිය හැකිය. එතකොට gx මෙතන ඍණ ga කියලා ගන්න පුළුවන්. right. දැන් මෙහෙම ගන්න පුළුවන් අපිට. එතකොට fx බෙදීම gx කියන කෙනා අපිට මෙහෙම ගන්න පුළුවන්.
මේ විදිහට ගන්න පුළුවන්. කෝෂි තියරම් එකේ විශේෂ අවස්ථාවට අනුව දැන් කෝෂි තියරම් එකේ තියෙන්නේ මේකමනේ. මේකම තියෙන්නේ මේ වම් පැත්තේ තියෙන එකනේ කෝෂි තියරම් එකේ මේ හැදුනේ. එහෙනම් කෝෂි තියරම් එක දාන්න පුළුවන් මෙතනින්. මේක ගිහලා මෙතනට දාන්න පුළුවන්. ඒ කියන්නේ f' c බෙදීම g' c සමාන වෙනවා fx බෙදීම gxට. මං කියන දේ තේරෙනවද දැන් වැඩේ? වැඩේ තේරෙනවද? දැන් මෙතන මම මුලින්ම කරේ කෝෂි තියරම් එකක් ගැන හිතුවේ නෑ. කෝෂි තියරම් එකක් ගැන මොකුත් හිතුවේ නෑ. මම කරේ කෝෂි තියරම් එකක් ගැන හිතුවේ නෑ. fx බෙදීම gx ලිව්වා මේ විදියට. ධන f ඍණ f ධන g ඍණ g එහෙම කියලා දැම්මා. ඒකට ඒ කැපිලා යනවා. ඊට පස්සේ කිව්වා fx කියන කෙනා අනන්තයට යනවා. gx කියන කෙනා අනන්තයට යනවා. ඒ දෙන්නම අනන්තයට යනවා නම් ලොකු අගයකට යනවා නම් මේ දෙන්න මේවා සලකන්න ඕනේ නැහැ. මේවා සලකන්න ඕනේ නැහැ. ඒව නොසලකා හැරිය හැකි නිසා ඒ දෙකෙන් මම ඍණ f තෝරගත්ත කෝෂි එකට හරියන විදියට. හරියන විදියට මම තෝරගත්තා. ඔයාලට තේරෙනවද ඒක? කෝෂියකට හරියන විදියට මම තෝරගත්තා. එතකොට මේ කොටස තමයි මේ කෝෂිකයේ හැදිලා තියෙන්නේ. එතකොට මෙතන මේ මෙතන ඇත්තටම මේ ඍණ ලකුණ කුඩින් ඇද්දොත් f ඍණ දැන් මේකම අතර මෙතන මේ මාරු වෙලා හැදිලා තියෙන ඉතින් මෙතන ඍණ ලකුණ කුඩින් ඇද්දොත් f ඍණ fx වෙනවා. යටින් ඇද්දොත් g ඍණ gx වෙනවා. ඒතර ඍණ ධන වෙනවනේ. ඒක නිසා ඒක ප්‍රශ්නයක් කරගන්න මේ හැදිලා තියෙන කෝෂිකේ මේ වම් පැත්ත තමයි දකුණු පැත්ත තමයි හැදිලා තියෙන්නේ. එතකොට මේක ගිහිල්ලා අපි කෙලින්ම දානවා මෙතනට. කෙලින්ම දානවා මෙතනට. දැන් අපිට වැඩේ සාර්ථකයි. මේ අනන්ත බෙදීම අනන්තයට තමයි මේ ඔප්පු කරන්නේ. දැන් වැඩේ සාර්ථකයි. දැන් අපි කරන්නේ මේකේ ලිමිට් ගන්නවා. x කියන කෙනා a වලට යද්දී f' c බෙදීම g' c සමාන වෙනවා ලිමිට් එක x කියන කෙනා a වලට යද්දී fx බෙදීම gx. එතකොට මේක කෙලින්ම අපිට ආදේශ කරන්න පුළුවන්. අපිට තේරෙනවා අර කලින් එක වගේමයි මෙහෙම ශ්‍රිත දෙකක් තියෙන්නේ. මේකේ a මේකේ x c තියෙන x කියන කෙනා a වලට ආසන්න වෙද්දී c කියන කෙනා a වලට ආසන්න වෙන්න ඕනේ. එහෙනම් මෙතන f' c වෙනුවට a දාත හැකි. g' a දාන්න පුළුවන්. මේ f' a බෙදීම g' a කියන එක අපිට අනිත් පැත්තට මෙහෙම ලියන්නත් පුළුවන්. ඒක එතකොට ආදේශයක් වෙලා කෙලින්ම වදින්නේ. ඒතර අන්ත තැක්කීමක් නැති වෙන්න එහෙම ආදේශ වෙලා ලැබෙනවා. ආ